බර අඩු වුණත් බඩ අඩු වෙන්නේ නැහැ නේ ලේසියකට. ඒකත් මේකෙන් කරන්න පුළුවන් දෙය කියන්නේ මේ පිල් එකෙන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. බඩයි බරයි දෙකම අඩු කරගන්න තමයි මේ නිෂ්පාදනය ගොඩක් පාරිභෝගිකයෝ ගන්නෙ. බඩයි බරයි විතර නෙමෙයි අතරෙන් දැන් මේ සමහර අයගේ මහතයි, කලව මහතයි. මේ ඕනම ස්ථානයක්. මේ පවුඩර් එකකින් ඇත්තට මේ දේ දහනය කරන්න පුළුවන් නම් මේක ડોක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නෙමෙයි. සමන් දැන් ඔයාලට කියලා දෙන්නම් මේක කොච්චර ලොකු බොරුවක්ද කියලා. බර අඩු කරගන්න ඕන නම් කැලරි ඩෙෆිසිට් එකට යන්න. එහෙම නැත්නම් වර්ක්අවුට් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ තියෙන හොඳ නැති පුරුදු වෙනස් කරන්න ඕන. හෝ මේ තුනෙන් එකතුවක් තමයි බර ඇත්තටම අඩු වෙන්නේ. එහෙම නැතුව පොට්ටල එකේ තියෙන එකකින් බර අඩු කරගන්න බෑ. අත්සර කොහොමද එහෙනම් මෙයාලා ඇත්තටම බර අඩු වෙච්ච කට්ටියගේ ෆොටෝස් පෙන්නන්නේ මෙයාලා බර අඩු වුණා කියලා කියන්නේ ඒ වගේ දේවල්. මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද කරන්නේ. අර මං කියපු දෙකක් හෝ එකක් හෝ තුනක් හෝ එකතුවකින් බර අඩු කරගෙන ඊට පස්සේ මේකෙන් කරා කියලා කියනවා. මොකද එයාලට ඕනේ සල්ලි හොයන එක විතරයි. ඒත් ඇත්තටම මෙහෙම බර අඩු වෙනවා නම් පොඩ්ඩක් හරි මං කියලා දෙන්නම් කොහොමද වෙන්නේ. එහෙම වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔයා ඩිහයිඩ්‍රේට් වෙනවා. ඒ කියන්නේ මේ දේවල් පිව්වම ඔයාට වොෂ්රූම් එකට යන්න ලොකු අවශ්‍යතාවයක් නැවත නැවත හැදෙනවා. එතකොට ඔයාගේ ඇඟේ තියෙන වතුර අඩු වෙනවා. ග්‍රීන් ටී වගේ කැෆීන් තියෙන ඒ කියන්නේ බීමාරව මේ කියන්නේ අර තිත්ත රහක් එහෙම තියෙන ඒවා කෑවම හෝ බිව්වම ඔයාට ඒ කියන්නේ කෑම කන්න තියෙන ආසාව අඩු වෙනවා. ඒ නිසා මේ හේතුව නිසාම ඔයාගේ බර තව ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද ඔයා කන්නේ නැහැ. නමුත් මේකත් తాවකාලිකයි. ඊළඟ හේතුව වෙන්න පුළුවන් මේක. ඔයා මේ බීම එක හෝ කෑම එක කෑවම ඒ කියන්නේ පවුඩර් එක පාවිච්චි කරාම ඔයාට ලැක්සටිව් ඉෆෙක්ට් එකක් කියලා එකෙන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වොෂ්රූම් එකට කියන්නේ නම්බර් 2 හේතුවකට වොෂ්රූම් එකට යන්න අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඇත්තටම ඔයාගේ ඇඟෙන් යන්නේ මේ දේ නෙමෙයි ඔයා කලින් කාපු කෑම. මේ හේතු තුනක් විතරයි. තව මේ වගේ හේතු ගොඩක් තියෙනවා. නමුත් මගේ පොයින්ට් එක තමයි මේ වීඩියෝ එකෙන්ම මම කියන්න හදන්නේ. බෝතලයකින් ෆැට් ලොස් සහ මේදය දහනය කරන දේවල් ඇත්තටම කරන්න පුළුවන් නම් හැම ජිම් එකක්ම වහන්න වෙනව විතරක් නෙමෙයි ඩයටිෂියන්ස්ලාගේ ජොබ් එකත් ගහලා යනවා. ඒ නිසා මේ බොරු වලට අහු වෙන්නේ නැතුව ඉන්න මතක තියාගන්න.